හායි යාළුවනි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා සීලෝන් ඩොංගුව channel එකට. අද මම කතා කරන්න යන්නේ Battle through the Heavens ඩොංගුව එකේ එපිසෝඩ් 140ට අදාළ නවල් chapter 1270 කොටස. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. ඉතින් ඩොංගුව එකේ season 5 එපිසෝඩ් 139 ගැන කිව්වොත් හේකින්ගේ පැමිණීමත් එක්ක ඒ කොටස ඉවර වුණා. එතනින් එහාට නවල් කතාව තමයි දැන් මම කියන්න යන්නේ. ඉතින් මෙතනට ආපු මකර ගෝත්‍රයේ කෙනාගේ පැමිණීමත් එක්ක ඇතිවන පීඩනය නිසා මෙතන ඉන්න හැමෝගෙම ශරීරවල තියෙන ඩූජි කම්පණය වෙන්න ගන්නවා. ඒත් එක්කම සියන් ළඟ තියෙන ඩ්‍රැගන් ෆීනික්ස් ඔරිජින් ෆුට් එක ගන්න ආපු හුවාන්ෂුවන් ඇතුළු අනිත් ඩීමන් පීනිස්ලා දෙන්නටම පීඩනය නිසා හෙලවෙන්න බැරිව ඉන්නේ. ඉතින් මේ ඒන්ෂන් වොයිඩ් ඩ්‍රැගන් ගෝත්‍රයේ කෙනා එක කම්බුල් පහරකින් මේ 5 ස්ටාර් ඩූසුන් ෆීනික්ස්ලා තුන්දෙනාම බිමට ඇදලා දානවා. මේ සිද්ධියට නම් වටේ ඉන්න අය පුදුම වෙලා බලාගෙන ඉන්නේ. මොකද මේ බලවත් 5 ස්ටාර් ඩූසුන්ලා තුන්දෙනෙක්ව එක පහරකින් දරුණු ලෙස බිමට ඇද දැම්ම හින්දා. ඒ විතරක් නෙවෙයි මේ වෙච්ච දේ බලන් හිටපු ෆ්‍රෙන්චීනර් ඇතුළු එයාගේ ගෝත්‍රයේ කණ්ඩායමටත් හීන් දාඩිය දාලා. මොකද ඒ තරමටම බය වෙලා. ඉතින් අපේ ෂෝයන්ගේ කණ්ඩායමත් මේ දිහා බලාගෙන පුදුම වෙලා තමයි ඉන්නේ. මේ වෙලේ ෂෝයන් කල්පනා කරන්නේ මේ මකර ගෝත්‍රයේ කෙනාගේ බලය ගැන. මේ පරිණත ඒන්ෂන් වොයිඩ් ඩ්‍රැගන් කෙනෙකුගේ බලයද? මම හිතන විදිහට මේ කෙනාගේ බලය තාරකා 7ක් හෝ 8 දූසුන් කෙනෙක් වෙන්න ඕන කියලා ෂෝයන් හිතනවා. යාළුවනේ ඇත්තටම ඉතින් මේ කෙනා තාරකා 8 දූසුන් කෙනෙක්. මේ වෙලේ ටෙන්ෂන් එක්ක සටන් කරගෙන හිටපු අයිස් ගංගා නිම්නේ ප්‍රධානි බින්ගේ මේ සටන නවත්තලා මේ විදිහට කල්පනා කරනවා. මේ පුරාණ හිස් මකර ගෝත්‍රයෙන් මම පවා මේ බලවත් මකර ගෝත්‍රයේ අය දැකලා තියෙන කලාතුරකින්. ඇත්තටම මේ ෂෝයන් කියන්නේ කවුද? යාළුවනේ බින්හේ නම් ෂෝයන් එක්ක සිද්ධ වුණ පරණ දේවල් නිසා හොඳටම බය වෙලා. මොකද කලින් පාරක් ෂෝයන්ට ගූ වංශයෙන් පවා උදව් ලැබුණු හින්දා වගේම මේ අවස්ථාවේදී ඒන්ෂන් වොයිඩ් ඩ්‍රැගන් වංශය පවා උදව් කරන හින්දා. බින්හේට නම් මේ වෙලේ ඔළුවට යන එකම දේ තමයි මම මේ ෂෝයන් සමග අමනාප ඇති නොකර ඉන්න තිබ්බේ කියන එක. මෙතනදි පැත්තකින් හිටපු අර සුදු හිසකෙස් තියෙන තරු දෙකේ ඩූසුන් ෆීනික්ස් මෝඩෙක් වගේ මේ විදිහට හේකින්ට කියනවා. තමුන් ඒන්ෂන් වොයිඩ් ඩ්‍රැගන් ගෝත්‍රයේ වැඩි මහල්ලෙක් වෙන්න ඇති. ඒත් අපේ හෙවන් ඩීමන් ප්‍රින්ස් ගෝත්‍රයේ තරුණ පරම්පරාව ඉදිරියේ බලවත් ලෙස කියා කරන්න ඔයාට තියෙන අයිතිය මොකද්ද? ඉතින් මේ කතාවට හෙවන් ඩීමන් ප්‍රින්ස් ගෝත්‍රයේ අනිත් සමාජිකයන් නිහඬව මේ මෝඩයට බනිනවා. මොකද හේකින්ට එක පහරකින් මේ ෆීනික්ස්ව ඉවරයක් කරන්න පුළුවන් හින්දා. මේ වෙලේ නම් ඉතින් හේකින්ටත් තරහා යනවා. හෙවන් ඩීමන් පීනිස් ගෝත්‍රය මහලුමට ඒ වගේ කතා කරන්න ධෛර්යයක් තියනවද? මෙහෙම කියන ගම එයාගේ බලවරාවන් නිකුත් කරනවා. ඉතින් ඒ වෙලේ ඇතිවෙන ශක්තියට අර ෆීනිස් ගෙනන් කට වැහෙනවා. යාළුවනේ මේ වෙනකොටත් හුවාන්ෂුවන් ඇතුළු අනිත් පීනිස්ලා දෙන්න හේකින්ගේ දරුණු පහරට බිම වැටලානේ හිටියේ. එතනින් අමාරුවෙන් නැගිටලා උඩට එනවා. ඒ වෙලේ මේගොල්ලොන්ට නම් ඩ්‍රැගන් ෆීනික්ස් ඔරිජින් ෆෘට් එක දිහා බලාගෙන ඉන්න තමයි සිද්ධ වෙන්නේ. මෙතනදී හේකින් සියන් හේයි මම මේ පාර පරක්කුණේ නේද කියලා සිනාමුසු මුහුණින් සියාන්ට කියනවා. අපි නම් ඉතින් සියාන්ගේ හැටි දන්නවනේ. සියාන් මේ වෙලේ ශායිසින් දිහාවට ඇඟිල්ල දික් කරන ගමන් කියනවා අර නාකි ශායිසින් තවමත් ඉන්නවා. මෙතනදී ශායිසින් ඒක දැකලා බය වුණත් ඉදිරියට ගිහින් කියනවා මම ආත්මශාලාවේ සමාජිකයෙක්. මොන විකාර ආත්මශාලාවක්ද? ඔයා හිතනවද මම ඔයාට පහර දුන්නොත් ආත්මශාලාව ඒන්ෂන් වොයිඩ් ඩ්‍රැගන් ගෝත්‍රයට විරුද්ධව යන්න එඩිතර වෙයි කියලා. එහෙම කියලා හේකින් දරුණු හස්තපහරයක් ශායිසින් දිහාවට එල්ල කරනවා. ඒ ප්‍රහාරයේ බලයට අවකාශය විකෘති වෙන්න ගන්නවා. ශායිසින් මේ වෙලේ ආරක්ෂක පලිය නිර්මාණය කළත් ඒ ආරක්ෂක පලිය බිඳගෙන ශායිසින් එක්ක මේ ප්‍රහාරය ඈතට විසි වෙලා යනවා. මේ විදිහට දරුණු තුවාල ලැබපු ශායිසින් නැවත සටනට යන්න නම් එඩිතර වෙන්නේ නැහැ. මේ සිද්ධිය ඉවර වුණාට පස්සේ සියාන්ට නම් ගොඩක් සතුටුයි. සියාන් ඉතින් හේකින්ට මෙහෙම කියනවා. මේ පාර නම් මම ඔයාට පැමිණිලි කරන්නේ නැහැ. හේකිනුත් ඉතින් මොනවා කියන්නද කියලා ඔළුව අත ගන්න ගමන් hina වෙනවා. මොකද එයා දන්නවා තව ටිකක් පරක් වුණා නම් ඩ්‍රැගන් ෆීනික්ස් ඔරිජින් ෆෘට් එක හෙවන් ඩීමන් පීනික්ස් ලගේ අතර යන්න තිබ්බා කියලා. මෙතනින් පස්සේ සියන් ෂෝයන්ගේ කණ්ඩායමට කතා කරලා හේකින්වත් හඳුන්වලා දෙනවා. මේ වෙලේ ෂෝයන් වැඩිමහල් හේකින් වෙත ආචාර්ය කියලා ආචාරත් කරනවා. මොකද ෂෝයන් දන්නවා මේ කෙනාගේ ශක්තියත් එක්ක මෙයාට තරුණ පෙනුමක් තිබ්බත් මෙයා දසදහස් ගණනක් ජීවත් වෙලා තියෙන කෙනෙක් කියලා. එතකොට හේකින් ඔයා තමයි එහෙනම් ඒ ෂෝයන් කියන්නේ. ෂෝෂුවන්ගෙන් පැවතගෙන එන කෙනා. ෂෝවංශයට තවමත් එවැනි පුද්ගලයෙක් බිහි කළ හැකිවීමත් පුදුමයක්. ෂෝවංශයේ පුරාණ වංශාටෙන් එකක් වීම ඇත්තෙන්ම වටිනවා. අවාසනාවකට මෙන් ෂෝවංශයේ ලේ පරම්පරාව අපිරිසිදු වුණා. මෙහෙම කියන ගමන් හේකින් ෂෝයන් දෙස බලලා hina වෙනවා. ෂෝෂුවන් පුරාණ වංශ 8 මේ දේවල් ඇහුණු ෂෝයන් පුදුමයට පත් වෙනවා. මොකද ෂෝයන් ෂෝෂුවන් ගැන ෂුනර්ගෙන් තරමක් විස්තර දැනගත්තට ඒ ගැන වැඩි විස්තරයක් දන්නේ නැහැ. හේකින් කියනවා මම ඒ කාලේ ෂෝෂුවන් ගැන දැනගන්නකොට මම සියාන්ගේ වයසෙමයි.
ඉතින් මේ දේ ගැන වැඩිය කතා නොකර හේකින් කියනවා මම ඔයාලව මෙතනින් ගෙනියන්න. නැත්නම් මෙතන ඉන්න එක කිසිම තේරුමක් නැහැ. ෂෝයන්ට නම් ඉතින් ෂෝෂුවන් ගැන තව දැනගන්න ඕන වුණත් මෙතන තත්ත්වය අනුව ඒ දේවල් පසුව දැනගන්නම් කියලා හිතනවා. අවසානයේ ඉතින් හේකින් අවකාශීය දොරටුවක් නිර්මාණය කරලා ෂෝයන් ඇතුළු එයාගේ පාර්ශවයේ සියලු දෙනාම ගියාට පස්සේ මේ අවකාශීය දොරටුව වහනවා. ඉතින් හේකින් යනකොට හෙවන් ඩීමන් පීනික්ස්ලට අනතුරු අඟවල යන්නත් අමතක කරන්නේ නැහැ. ඉතින් යාළුවනේ 1270 නවල් පරිච්ඡේදය මෙතනින් ඉවර වෙනවා. එහෙනම් අපි 1271 පරිච්ඡේදයෙන් හමු වෙමු. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබම සුබ දවසක්.